ආයිබෝවන් දුවේ පුතේ. හත්වන ශ්‍රේණිය බුද්ධ ධර්මය නවවෙනි පාඩම ආජීව අෂ්ටමක සීලයෙන් දිවිසරු කර ගනිමු. මේ ලෝකයේ බොහෝ සත්වයන් සිටිනවා. අපට පෙනෙන සත්වයන් වගේම අපට නොපෙනෙන සත්වයෝද සිටිනවා. මිනිසාද සත්වයෙක් හැටියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මිනිසාත් සත්වයාත් අතර තියෙන වෙනස පිළිබඳව අපි කතා කළොත් මිනිසට ආගමක් තියෙනවා. සත්වයට ආගමක් නැහැ. සත්වයන් ඉගෙන ගන්නෑ. මිනිසා අධ්‍යාපනය ලබනවා. සත්වයන්ට ගුණ යහපත්කම් දන්නේ. මිනිස්සු ගුණ යහපත්කම් දන්නවා. සත්වයෝ දෙමව්පියන්ට සලකන්නේ. මිනිස්සු දෙමව්පියන්ට සලකනවා. මේ අනුව අපිට පෙනී යන කාරණයක් තමයි සත්වයන්ට සදාචාර ධර්මයක් නැති බව. අපට සදාචාර ධර්මයක් තියෙනවා. අප ජන සමාජයේ යහපැවැත්මට මහත්සේ උපකාරී වන දෙයක් හැටියට අපිට ආගම පෙන්නලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ජන සමාජය පෝෂණය වෙලා තියෙන බුදුදහම තුලින් අපේ සංස්කෘතිය, අපේ සාර ධර්ම, අපේ ගති පැවතුම්, අපේකම ආදී සෑම දෙයකටම මූලික වෙලා තියෙන බුදුදහම. බුදුරජාණන් වහන්සේ විසින් ගිහියන්ට හා පැවිද්දන්ට වෙන්වෙන්ව සිල්පද දක්වලා තියෙනවා. ඒ අතර ගිහියන් වන අපට නිත්‍ය සීලය ලෙස පංච සීලයක්, ඊට අමතරව ආජීව අෂ්ටමක සීලයක් සමාදන් වෙන්න පුළුවන්. පොහෝ දින වැනි විශේෂ අවස්ථාවක අෂ්ටාංග සීලය හෝ ගිහි දස සීලය සමාදන් වෙන්න පුළුවන්. මේ තුලින් යහපත් දිවි පෙරතක් ගෙවීමට උපකාර වෙනවා. ඊළඟට අපි කතා කරනවා ආජීව අෂ්ටමක සීලය අප ජීවිතයට හුරු කරගත යුතු ආකාරය. ඒ වගේම ආජීව අෂ්ටමක සීලයට අයත් වන සිල්පද පිළිවෙල. 1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 3. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 5. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 6. පරසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 7. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 8. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරපණ නැසීමෙන් වෙන්වීමේ ශික්ෂාපදේ රැකීමෙන් කෙනෙකු සිල්පදයක් රකින්නවා පමණක් නොව සමාජයේ අවට සිටින සියලු සත්වයන්ගේ ජීවිතත් සුරකිනවා. සියලු සත්වයන් මරණ බියෙන් තොරව ජීවත් වීමට හැකියාව උදා වෙනවා. ඊළඟ අපි කතා කරනවා අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කෙනෙකු සොරකම් කරන්නේ තවත් කෙනෙකුගේ දෙයක්. සොරකමින් වැළකෙනවා යනු තවත් කෙනෙකුගේ දෙයක් ආරක්ෂා වීමයි. එයින් සමාජයේ මිනිසුන්ට සොර බිය නොමැතිව ජීවත් වීමේ හැකියාව ලබා දෙනවා. තමන්ගේ වස්තුව සුරක්ෂිතව තබා ගැනීමට හැකියාවයින් හිමි වෙනවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසිවෙක් තම භාර්යාව හෝ ස්වාමි පුරුෂයා වෙනත් පුරුෂයෙකු හෝ කාන්තාවක සමග අසම්මත සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා නම් ඒකට කැමති නැහැ. ඕනෑම කෙනෙකුට ඒක පොදු ධර්මතාවයක්. මෙසේ සිතා අප තෙවන ශික්ෂාපදයේ රැකීමෙන් සමාජයේ යහපත් වෙනවා. එයින් සමාජයේ එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය රැකෙනවා. ඒ පමණක් නෙවෙයි නොයෙකුත් රෝගා පීඩා ආදී සෑදීමට තියෙන අවස්ථා වැළකීලා යනවා. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිව්වන ශික්ෂාපදේ රැකීමෙන් සමාජයේ තවත් කෙනෙකු රැවටීමෙන් වෙන් වෙනවා පමණක් නොව සමාජයේ එකිනෙකා කෙරෙහි ඇතිවන විශ්වාසයද ඉහළ යනවා. යමකු බොරු කියා මා රවටනවා නම් මා එයට කැමති නැහැ.
එසේම මා බොරු කියා අන්‍යයන් රවටනවා ඔවුනුත් ඒකට කැමති නෑ. මා රවටනවාට මම කැමති නෑ වගේ අන්‍යයන්ද ඒ අය රවටනවට ප්‍රියතාවයක් දක්වන්නේ. බොරු කීමේ විපාකත් බොරු නොකීමේ ආනිශංසත් මං හොඳින් දැනගෙන කටයුතු කරනවා කියන එකයි මේ ශික්ෂාපදයෙන් කියන්නේ. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ පස්වන ශික්ෂාපදය තුලින් පිසුණු බස් කීම හේවත් කේලම් කීමෙන් වෙන්වීමට උත්සාහ ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අහිංසක නැමැති දරුවා පසු කාලයේදී අඟුලිමාල නම් මහා දාමරික සොරෙක් බවට පත් වුණේ කේලමේ තියෙන භයංකාරත්වය නිසා. ඒ වගේම යමකු කේලම් කියා මගේ මිත්‍රයන් මාව බේද කරනවා නම් මම කැමති නෑ. එසේම අන් අයටද කේලම් කියා තමන් බේද කරනවාට කැමැත්තක් නෑ. කේලම් කීමේ විපාක දැන කියාගෙන අපි කටයුතු කරන්න ඕන. ඊළඟට පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා යනු නපුරු වචනයි. රළු වචන, පරුෂ වචන, කුණුහරුප, කැත වචන ආදී වශයෙන් මේවා අපිට හඳුන්වලා වෙන්න පුළුවන්. දරුවන් වශයෙන් අපි අන් අයගේ සිත රිදෙන නරක නපුරු වචන කිසිදාවත් කතා නොකළ යුතුයි. ඒක යහපත් ධර්මතාවයක්. ප්‍රිය වචන කතා කරන කෙනාට සමාජයේ බොහෝ දෙනා ආදරය කරනවා, ප්‍රශංසා කරනවා. නපුරු වචන කියන අය පිළිකුල් කරනවා. ප්‍රිය වචනේ කීමේ වැදගත්කම අපි දැනගෙන කටයුතු කරන්න ඕනේ. ප්‍රිය වචනයෙන්ම කතා කරන්න පෙළඹෙන්න ඕනේ. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාප යනු හිස් වචනයි. අපගේ මෙලව දියුණුවට හෝ පරලොව දියුණුවට හෝ හේතු නොවන කාලයේ කාදමන වැඩකට නැති හිස් වචන ලෙස අපි හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් කතා කරන්නේ නම් ධාර්මික කතාවක නිරත වන ලෙසද, එසේ නොමැතිනම් ආර්ය උතුමන් වහන්සේලා මෙන් නිශ්ශබ්දව සිටීම වැදගත් බව පෙන්වලා දුන්නා. දරුවනේ, පාසලේදී නිවසේදී වැඩකට ඇති දෙයක් තම ජීවිතය සාර්ථක කරගන්න කතා කරන්න ඕනේ. සමාජයට වැඩදායී දෙයක්, අධ්‍යාපනයට වැඩදායී දෙයක්, වැදගත් දෙයක් කතා කරනවා නම් කොපමණ අගෙයිද? ඒ ආකාරයට අපි හුරු වෙන්න ඕනේ. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අවසන් සිල්පදයේ වශයෙන් මිච්ඡා ආජීවයෙන් අපි තොර වෙන්න ඕනේ. මිච්ඡා යනු නිවැරදි නොවූ යන්නේ. ආජීව යනු දිවි පැවැත්මයි. මිච්ඡා ආජීව යනු වැරදි දිවි පැවැත්මයි. අප වැරදි දිවි පැවැත්මින් ඈත්ව නිවැරදි දිවි පැවැත්මක් ගත කිරීම මේ තුලින් කියවෙනවා. අද සමාජයේ ඇතමුන් සිතන්නේ අප කෙසේ හෝ ජීවත් විය යුතුයි කියලා. වැරදි මතයක් තියෙනවා. අපි කෙසේ හෝ ජීවත් වීමට නො හොඳින් ජීවත් වීමට අදිටන් කර ගන්න ඕනේ. තමන් කරන වෙළඳාමක් විය හැකි, ගොවිතැනක් විය හැකි, රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් විය හැකි. සෑම තැනකදීම හොඳ හා නරක සිදු කිරීමේ හැකියාව අපිට තියෙනවා. අප මේ දෙක වෙන්කොට අවබෝධ කරගෙන නරක ඉවත් කළා හොඳ දේ තෝරා ගන්නට දක්ෂයෙක් වෙන්න ඕනේ. ඊළඟට අපි මේ එක සිල්පදයක් පිළිබඳව තේරුමත් ඇතුව කතා කරමු. ආජීව අෂ්ටමක සීලේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සතුන්ට හිංසා කිරීමේ වැළකීම හා සතුන් ආරක්ෂා කිරීමේ සිල්පදයේ සමාදන් වෙමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අන්සතුදේ සොරා ගැනීමෙන් වැළකී අන්සතුදේ ආරක්ෂා කිරීමේ සිල්පදයේ සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකීම හා නිවැරදි දිවිවේතක් ගත කිරීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
බොරු කීමෙන් වැළකීමේ හා ඇත්ත කතා කිරීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කේලම් කීමෙන් වැළකීමේ හා යහපත් දේ කතා කිරීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුෂ වචන කතා කිරීමෙන් වැළකීමේ හා ප්‍රිය වචන කතා කිරීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හිස් වචන කතා කිරීමෙන් වැළකීමේ හා ඵලදායී වචන කතා කිරීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි දිවි පෙවතින් වැළකීම හා නිවැරදි දිවි පෙවතකට යොමු වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. ඊළඟට අපි කතා කරනවා ආජීව අෂ්ටමක සීලය විරමණය හා සමාදානයේ වගුගත කරලා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරපණ නැසීමෙන් වැළකීම, අන් අය පරපණ නැසීමෙන් වැළැක්වීම හා පරපණ නැසීමට අනුබල දීමෙන් වැළකීම සමාදානය. පරපණ ආරක්ෂා කිරීම, පරපණ ආරක්ෂා කිරීමට අන් අය පෙළඹවීම හා අන් අය පරපණ රකින්න විටය අගය කිරීම හා ඊට අනුබල දීම. ඊළඟට අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විරමණය, අන්සතු දේ ගැනීමෙන් වැළකීම, අන් අය ලවා සොරකම් කරවීමෙන් වැළකීම, සොරකම් කිරීම අනුමත කිරීමෙන් වැළකීම සමාදානය. අන්සතු දේ රැකීම, අන් අය අන්සතු දේ රැකීමට පෙළඹවීම, අනුන් අන්සතු දේ රැකීම අනුන් කරන විට එය අගය කිරීම. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි කාමසේවනයෙන් වැළකීම, අන් අය කාමසේවනයට යෙදවීමෙන් වැළකීම, අන් අය කාමසේවනයේ වර්ධවා හැසිරෙන විට එය අනුමත කිරීමෙන් වැළකීම. ඒ අපි කතා කළේ විරමණය. දැන් සමාදානයේ කතා කරමු. යහපත් දිවියක් ගෙවීම, අන් අය යහපත් දිවියක් ගෙවීමට පෙළඹවීම හා අන් අය යහපත් දිවියක් ගෙවන විට එය අනුමත කිරීම. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විරමණය, බොරු කීමෙන් වැළකීම, අනුන් ලවා බොරු කීමෙන් වැළකීම, අනුන් බොරු කියන විට ඊට අනුබල දීමෙන් වැළකීම සමාදානය. සත්‍ය කතා කිරීම, අන් අය සත්‍ය කතා කරවීමට හුරු කරවීම, අනුන් සත්‍ය කතා කරන විට එය අගය කිරීම. ඊළඟට පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කේලම් කීමෙන් වැළකීම, අනුන් ලවා කේලම් කීමෙන් වැළකීම, අනුන් කේලම් කියන විට ඊට අනුබල දීමෙන් වැළකීම. ඒ අපි කතා කළේ විරමණය. දැන් අපි කතා කරමු සමාදානය. යහපත් දේ කියවීම, අනුන් යහපත් දේ කියවීමට හුරු කරවීම, අනුන් යහපත් දෙයක් කියවන විට ඊට අනුබල දීම. ඊළඟට පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුස වචන කීමෙන් වැළකීම, අනුන් පරුස වචන කියවීමට පෙළඹවීමෙන් වැළකීම, පරුස වචන කියන විට එය අනුමත කිරීමෙන් වැළකීම. ඒ අපි කතා කළේ විරමණය. දැන් සමාදානයේ කතා කරමු. යහපත් වචන කීම, යහපත් වචන කීමට අනුන් පෙළඹවීම, යහපත් වචන අන් අය කියන විට එයට අනුබල දීම. ඊළඟට අපි කතා කරමු සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විරමණය, හිස් වචන කීමෙන් වැළකීම, අනුන් ලවා හිස් වචන කීමෙන් වැළකීම, අනුන් හිස් වචන පවසන විට එය අනුමත නොකිරීම සමාදානය. ඵලදායී වචන කීම, අනුන් ඵලදායී වචන කීමට පෙළඹවීම, අනුන් ඵලදායී වචන කියන විට අගය කිරීම. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි දිවි පෙවතින් වැළකීම, අනුන් වැරදි දිවි පෙවතට පෙළඹවීමෙන් වැළකීම. වැරදි දිවි පෙවතක් ගත කරන
අය අනුමත නොකරවීම. ඊළඟට සමාදානය නිවැරදි දිවි පෙවත රැකීම. අනුන් නිවැරදි දිවි පෙවතකට පෙළඹවීම. නිවැරදි දිවි පෙවතක් ගත කරන්නන් අගය කිරීම. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් මේකේ සාරාංශය ජන සමාජයේ පෝෂණය සඳහා බෞද්ධ සාරධර්ම උපකාරී වෙනවා. ඒ ප්‍රමුඛ අංගයක් ලෙස අපිට පංචශීලය හා ආජීව අෂ්ටමක සීලය හඳුන්වා දෙන්න පුළුවන්. එහි ප්‍රතිපදා ඔස්සේ ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගාගෙන පුද්ගල හා සමාජ සුභසිද්ධිය සඳහා මහෝපකාරී වෙන හොඳ නරක තෝරා බේරගත් සමාජයක් තුළ නිවැරදි දිවි පෙවතක් ඇතිව ජීවත් වීමට බුදු සමය අනුමත කරන පිළිවෙතයි ක්‍රියාකාරකම්. මිනිසා සහ සත්වයන් සමාන වන්නේ හා වෙනස් වන්නේ කුමන ගති ලක්ෂණ වලින්දයි පැහැදිලි කරන්න. මිනිසා හා සත්වයන් අතර සමාන හා වෙනස්කම්. අපි බලමු මිනිසා හා සත්වයා අතර සමානකම්. මුලින්ම අපි කතා කරමු මිනිසා පිළිබඳව. වේදනාව දැනීම, ආහාර ගැනීම, විඩා හැරීම, නිදා ගැනීම, දඬුවමට මරණයට බියවීම, ප්‍රජාව බෝ කිරීම, ආරක්ෂාව ශරීර කෘත්‍ය කිරීම, ආගමක් ඇත, ඉගෙන ගනී, ගුණයහකත්කම් දනී, මව්පියන්ට දෙමව්පියන්ට සලකයි. ඊළඟට අපි කතා කරමු සත්වයා. ආහාර ගනී, විඩා හැරීම, නිදා ගැනීම, දඬුවමට මරණයට බියවීම, ප්‍රජාව බෝ කිරීම, ආරක්ෂාව ආගමක් නැත, ඉගෙන නොගනී, ගුණයහපත්කම් නොදනී, දෙමව්පියන්ට නොසලකයි. මේ ආකාරයට අපිට සමානකම් වගේම අසමානකම් පෙන්නලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා 2 ආජීව අෂ්ටමක සීලයට අයත් ශික්ෂාපද නිවැරදිව උච්චාරණය කළ කටපාඩම් කරන්න. අපි ඒක දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ බලන්න මම ඉතිස්සෙල්ලා ඒ ටික හොඳින් ඔබට පැහැදිලි කළා. මිත්‍යා ආජීවයෙන් වැළකීමෙන් සිදුවන සමාජීය යහපත පැහැදිලි කරන්න. මිත්‍යා ආජීවයෙන් වැළකුණාම හොඳ නරක හඳුර ගන්න පුළුවන් වෙනවා. නිවැරදි දිවි පෙවතෙන් අපිට කටයුතු කරන්න පුළුවන් වෙනවා. වැරදි දිවි පෙවතින් ඈත් වෙනවා. ධාර්මික ලෙස ධනෙ උපයනවා. ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි වෙනවා. මේ වගේ අපිට කරුණු කාරණා කියන්න පුළුවන්. අදට මෙම පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.